හායි යාළුවනේ, අද අපි බලමු මේ විදිහට කොණ්ඩ කැවුමක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙතෙන්දි භාවිතා කරනවා පාම් පිටි ග්‍රෑම් 200යි, හාල් පිටි ග්‍රෑම් 200යි. ඒ වගේම සීනි ග්‍රෑම් 100කුත් අපිට මේකට ඕනි වෙනවා. ඒ ටික ඔක්කොම මෙහෙම හොඳට කවලම් කරගෙන ඊට පස්සේ අපි මහදුරු තේ හැඳි භාගයක් මේකට එකතු කරන්න ඕනි. රසායනු ලුණුත් එකතු කරගෙන මේ ටික හොඳට කවලම් කරගන්න. මෙතනදී අපිට ඕනි වෙනවා පොල් පැණි අඬු කෝප්ප භාගයක්. ඉතින් මුලින්ම මෙහෙම පොල් පැණි එකතු කරගෙන මේ ටික හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි මේ පොල් පැණි ප්‍රමාණය මැනපු අඬු කෝප්පේ තියෙනවනේ. ඒ ගත්ත අඬු කෝප්පෙන්ම වතුර අඬු කෝප්ප 1.5ක් අපිට ඕනි වෙනවා. ඉතින් ඒ වතුර අඬු කෝප්ප 1.5 මේ විදිහට ටික ටික එකතු කරලා අපි මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මෙතනදී මම අඬු කෝප්ප විදිහට භාවිතා කරේ මේක. වතුර අඬු කෝප්ප 1.5 ටිකෙන් ටික එකතු කරගෙන කොහොම හරි මේ විදිහට අපි මිශ්‍රණය හදා ගන්න ඕනි. මිශ්‍රණයේ පදම මේ විදිහට ටිකක් ගන්නට නූල වගේ ඇදෙන්න තමයි අපි හදා ගන්න ඕනි. දැන් අපි පොඩි හැන්දක් අරගෙන තෙල් තාච්චියට මේ මිශ්‍රණය දාන්න ඕනි. අපි මුල්ම ටික තියෙනවනේ ඒ ටික මෙහෙම වේගෙන් දාගන්න. මුල්ම ටික මෙහෙම වේගෙන් දාගෙන ඊට පස්සේ පොඩ්ඩක් නවත්තලා ඉතුරු ටික ඔහොම හිමින් අර කොණ්ඩේ එන්න පුළුවන් වෙන්න හිමින් ඒ ටික උඩට වක් කරගන්න. මෙතෙන්දි මම හැන්දක් විදිහට භාවිතා කරේ අයිස් ස්කූප් එකක්. ඉතින් ඒ කැවුම් මිශ්‍රණය මෙහෙම තෙල් තාච්චියට වක් කරගත්තට පස්සේ අපි මෙහෙම කූරක් ගහලා ඒ කූර හිමින් කරකවන ගමන් මේ කැවුමේ උඩට අපි ඉක්මනට තෙල් ගහන්න ඕනි. මේ කොණ්ඩෙට තමයි අපි ගොඩක්ම ඔය විදිහට ඔහොම තෙල් ගහන්න ඕනි. එතකොට අර කූර කරකවන්න මේ විදිහට හිමින් කොණ්ඩේ උඩට එනවා. ඉතින් අන්තිමට ඔයගොල්ලන්ට මේ වගේ කැවුමක් හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට කොණ්ඩ කැවුමක් හදන්න try එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩාක් ස්තුතියි.